කලින් ඉසුරු අයි අපෙන් උදව් ඉල්ලවා කළු කාර එක 50යි 50ද කොහෙද මාව තල්ලු කලා කියලා කවිශ්කගික වගෙන මේක මුව මරල දාලා දැන් අපි ඇත්ත හොයනවා ලාව නම්බර එම්බක තියෙනනේ අපේ ස්කෑන් එකක් දාලා බලමු මේ මොකක් හරි අපිට හොයාගන්න පුළුවන් ඩීටේල් එකක්. පොරට ගන්න කොහොමද යකෝ? ඒක නෙමෙයි. බලන්න බලන්න. ෆෝන් එක අතර ගන්න ඉස්සෙල්ලා. ඔව් මේක කරගෙන උත් එහෙම. මොකක්ද වන්නේ? මේක නෙමෙයි. කොලයක් තියෙනවා ගණන් උතන් ලියුම. පොරට දාලා ගිහින්. කාටේ කොලි උන් දාලා යන්නේ? මේක නෙමෙයි. අන්තිම වතාවට කියන්නේ වීඩියෝ එක ඩිලීට් කරවන්න. සඳුනංගිට කියපන් හීන තමයි කියලා. අයියාගෙනම ආයි කියන්න එපා නැත්තම් මේ ගාම්බරේ තව සීනසත් දැහි හැබැයි ඒ පාර උඹලගේ 50 සයින් වදන්න බා අපි බයි කරන්න බා මොන්න අඩ නොටිෆිකේෂන් එකක් ආවා නොටිෆිකේෂන් බලන් අර සීන් එක මොකක් කරේ අදන්න කාර්යයක් ගැන දිනන හැබැයි බලන්න ඉන්න කියලා මාස 6කට කලින් කට්ටාව පැත්තේ BMW X කළු පාට කාර් එක. නම්බර් එක තියෙන්නේ WP CAE 50 XS කියන්නේ උදන්න නැතුව ඇති ඒක. අයියෙන් ඉහෙලා දිනවා ඒ පැත්තේ. ඒ යාළුවුත් ඒකට ඇක්සිඩන්ට් එකකට ගිහිල්ලා තියෙනවා ඒ කළු කාර් එකට. හරිද බා පොඩ්ඩක් එන දැන් මේකේ පොඩි කැලපීමක් එනවා බා කාර් එකත් කළු ඇක්සිඩන්ට් වුණ තැනත් කොට්ටාව නම්බරෙත් හරි තව අපිට බා මේකේ අංක 2ක් 3ක් තමයි හොයාගන්න ඕනේ බා ඔබ දන්න මොකක් හරි නැද්ද හොයාගන්න පුළුවන් ෆයින් කරගන්න ඕනද තියෙනවා පොට්ටක් ගන්න අපි එක බලමු මේක වැඩ කරයිද දන්න හැබැයි ඒක ට්‍රැක් වුණොත් මේ වැඩේ මොකද ඔව් අපිට මේ සෙල්ල මල්ලා ගන්න පුළුවන් නේද අනිවාර්යයෙන් මොකක් හරි හොයාගන්න බැරි වෙන ගන්න මොකද්ද වාහනේ නම්බර එකේ WP WP යන මචං CAE CAE 50යි XS කියලා තිබ්බේ ඌ එක දන්නේ තින් දැන් මේකෙත් මම කියන්නේ XX තියන්නේ හිස්තියමු මේක ටැලිවෙන් වාහන දෙනවා නම් එන්න ඕන මචං මේ ටූල් එකේ අම්මට සිරි ප්ලේට් මේ තියෙන්නේ නම්බර් ප්ලේට් එක WP CAE 50යි 55 D පෙරේරා මෙන්න මේක දන්නේ නැති ඉතින් නම්බර් ප්ලේට් එක හරියටම ෂෝ ගන්න බෑ මෙතන කලම්ස් හරි වෙහිකල් එක BMW XY black එකක් මේකත් ඇක්ටිව් ලොකේෂන් එකත් හරි මචං වෙහිකල් එක අපිට හොයාගන්න පුළුවන් වුණා හරියටම මචං ඒ පොඩ්ඩක් ඉඳන් ඕනේ ඉන්නේ D පෙරේරා කියලා කෙනෙක් ඒ මේ D පෙරේරා කියන්නේ මේ සුපිරි බිස්නස්මන් කෙනෙක් බා මට මෙයාගේ නම මතක හිටියේ හරිනේ මෙයාගේ මචං පුතාගේ මේ වාහනයක් බීලා ඩ්‍රයිව් කරලා මොකක් හරි සීන් එකකට මේ ඔය කලින් මට මතකයි ඔය නිවුස් පේපර් එක මේ මොකක් හරි ඔය ආටිකල් එකක් හරි මොකක් හරි හොඳ සල්ලි දින පොරා ඒකයි එහෙනම් මේ පොලිස් කේස් එකත් ක්ලෝස් කරලා CCTV කැමරා එකේ ෆුටේජස් ඔෆ් කරලා මුන් කරලා තියෙන්නේ මුන්ගේ සල්ලි පවර් එකකින් ඉඳලා හරි දැන් තමයි කේස් එක තේරෙන්නේ ඒ මේ සුපිරියට සල්ලි තියෙනවා සුපිරියට බලෙත් තියෙනවා උන් අපිව මරයිද එහෙම මරන්න බෑනේ බා අපි මේක එළියට දාලා මිසක් අපි මැරෙන්නේ නැහැ හරිද ඔබ කියන දේ තමයි නැත්තම් බලන්න
එයාට කාර් එකක් තියෙනවා. ඒ ඔය යන්නේ එක වීඩියෝ එකක් දානවා තව. ළමයි ගමයි ඔක්කොම දාලා දාන්නේ. හරිද? වීඩියෝ එකක් දාන්න කලින්. මොකක්ද දාන්නේ? දාන්නේ අපිට වෙච්ච හැමදේම දැන් දාන්න ඕනේ. ඒ කියන්නේ අර ඊයේ ලියුම් ආපු සීන් එකයි ඔව්. අනමාන ටිකද? ඔව්. මෙහෙම සෙල්ෆි මේක. ඔව්. එයා. එයානේ. හෙලෝ මේ මම සිතිජ මේ ඉන තේජන්. ඉතින් අපි ඔයගොල්ලෝ දැක්ක අර කලින් දවසේ මේ අර ඉසුරු අයියාගේ කතාව මේ අපි YouTube එකට දැම්ම. ඉතින් ඒකෙදි අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. අපිට ඊයේ රෑ මේ පොඩි තර්ජනයක් ආවා මේ ලියුමකුත් එක්ක අපිට මේ වීඩියෝ එක ඩිලීට් කරන්න කියලා. අතින් අපි මේ වීඩියෝ එක ඩිලීට් කරන්නේ නැහැ. මොකද අපිට ඕනේ සඳුන්නන්ගෙට ඒ පවුලේ කට්ටියට සාධාරණයක් කරන්න. ඉතින් අපි බය නැහැ. අපිට මේ ටයර් සලකුණු ටිකකුයි අපේ කාමරේ ඇවිදින් එවිඩන්ස් ටිකක් හොයාගන්න පුළුවන් වුණා. අනික අපිට හම්බුණු ලෙටර් එකේ මේ තිබුණා මේ 50 කියලා සයින් එකක්. නේද මචං? ඔව් 50 කියලා සයින් එකක් තිබ්බයි. ඉතින් අපි දැන් දන්නවා මේ කායගේ නම්බර් එක අපි හොයාගත්තා ඊයේ. අපි ට්‍රැක් කරලා අපිට ඒක හොයාගන්න පුළුවන් වුණා. කායගේ නම්බර් එක තමයි WPCAE 50 කියන නම්බර් එක තමයි කායගේ නම්බර්. 55 කියලා. sorry 50 තමයි නම්බර් එක. BMW X5 කියන කාර් එක තමයි මොඩල් එක. ඉතින් ඕනගේ අපි නම හරියටම දන්නවා. ඉතින් අපි හරියටම දැනගෙන තමයි මේ කතා කරන්නේ. ඉතින් අපි කියන්නේ මාධ්‍යයට රජයට මේ ප්‍රශ්නේ එළියට අරගෙන දැන් මේ ක්ලෝස් වෙච්ච එකක්නේ. මේක අරගෙන ඒගොල්ලොන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි අපි මෙතනදී කියන්නේ. ඉතින් WPCAE 50 කියන කාර් එකේ ඉන්න මිනිස්සුන්ට කියන්නේ ඔයගොල්ලෝ කොහොමද මේ වගේ දෙයක් කළා නිදිය ගත්තේ? මිනි මරලා නිදිය ගන්න පුළුවන්ද? අනිත් එක දැන් මේ වීඩියෝ එක බලන පොලිස් ඔෆිසර්ස්ලා ලෝයර්ස්ලාට තමයි අපි මේ කියන්නේ. අපි දෙන්න මේ කාමරේ ඉන්න පොඩි කොල්ලෝ දෙන්නෙක්. හැබැයි එක දෙයක් මතක තියාගන්න. අපි දෙන්නගේ වොයිස් එක අපි දෙන්න දෙන එක කාටවත් නවත්තන්න බෑ කියන එක ඔයාලා හොඳට මතක තියාගන්න. විශේෂ පුවතක්. පොඩිකාමරේ තරුණයින්ගේ හෙළිදරව්වෙන් පසු මාරක අනතුර සිදු කළ WPCAE 5055 සුපිරිකලු BMW රථයේ හිමිකරු සෙවීමට විශේෂ පොලිස් පරීක්ෂණ කණ්ඩායමක් ආරම්භයි. අර ඉෂුරු අයියාගේ කතාව මේ අපි ඉන්දියන් දෙකට දැම්ම. ඉතින් මේකේදී අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. අපිට ඊයේ රෑ මේ පොඩි තර්ජනයක් ආවා මේ ලියුමකුත් එක්ක අපිට මේ වීඩියෝ ඩිලීට් කරන්න කියලා. අදින් අපි මේ වීඩියෝ එක ඩිලීට් කරන්නේ නැහැ. මොකද අපිට ඕනේ සඳුන්නන්ගෙට ඒ පවුලේ කාටි. ඔයගොල්ලෝ දැක්ක අර කලින් දවසේ මේ අර ඉෂුරු අයියාගේ කතාව මේ අපි YouTube එකට දැම්ම. ඉතින් ඒකේදී අපිට පොඩි ප්‍රශ්නයක් වුණා. අපිට ඊයේ රෑ මේ පොඩි තර්ජනයක් ආවා මේ ලියුමකුත් එක්ක අපිට මේ වීඩියෝ ඩිලීට් කරන්න කියලා. අදින් අපි මේ වීඩියෝ එක ඩිලීට් කරන්නේ නැහැ. මොකද අපිට ඕනේ සඳුන්නන්ගෙට ඒ පවුලේ කාට්ටියට සාධාරණයක් කරන්න. තේජාන් පුතේ මම ඉසුරුගේ අම්මා. පුතාට කතා කරන්න කෙනෙක් හිටියේ නෑ. ඔයාලා පරිස්සමෙන් පුතේ. උඹලට මං හැමදාම මල් තියලා වඳින්නම්.